ඇතිනේ. අబ్బා දැන් තමයි හිතට හිතගත්තේ. අපේ දරුවන්ගේ ජීවිතවල තියෙන එකේ අපිට මොන කරදරයක්ද නේද හාමිනේ? ඒක නම් ඇත්ත. දැන් ඉතින් අපිට පිනක් දහමක් කර කර ඉන්න එක තමයි තියෙන්නේ. මේ ඒක නෙමෙයි හාමිනේ, මට මේ ළඟදීදා ලොකු ආසාවක් තියෙනවා. මොකද්ද අපේ ආසාව? පිට්ටු කන්න. පිට්ටු ගන්න ආසාවක් තිබුණා. පිට්ටු බම්බුවක් තියෙනනේ. ඕකත් මහ කාර්යයක්. එහා ගමේ ගමරාල ගාව හොඳ පිට්ටු බම්බුවක් තියෙනවා. මට බැරිය ගොහින් ඒක අරගෙන යන්න. පිට්ටු බම්බුව අරගෙන ඔයත් අර තකාරියක් මල්ලපු ගමඩ යන්න පුළුවන් නේ. පිට්ටු දැන් වෙනවා නම් ඕකත් මහ කාර්යයක්. ආමනේ අවශ්‍ය කල්පනා ටික ලෑස්ති කරගන්නකො. මං ගිහින් පිට්ටු බම්බුව අරගෙන එන්න. කමරාල ඇගති කරගත්ත දර ටිකක් ලිපලකට කිට්ටු කරගන්න ඕනේ. පුරාන් ටිකක් තබර ගන්න ඕනේ. සභාපතිතුමා ඔඩොක්කක් ගන්න මේ පිට්ටු බම්බුව අරගෙන ආවා. පොඩ්ඩක් ඉන්න මම පිට්ටු ටික හදාගෙන එන්නම්. එන්න කමලාර පිට්ටු හැදුවා. රසද බලන්න. අපට අම්මේ යසාගේ අද පිට්ටු ටික මගේ බඩ හොඳටම පිරුණා. මම වැළඳේ හාන්ති වෙන්නුනේ. ඒක නෙමෙයි හාමිනේ. පිට්ටු නංගත් පිට්ටු බම්බුව ගෙනේ හොඳට කවුද? ගෙනාවේ ඔය නේකින් ඔහෙම ගෙනින් දෙන එකයි ඇත්තේ. මම ගෙනාවන මොහේනම ගෙනේ හොඳෙන්න ඕනේ. පිට්ටු බම්බුව ගේන එක මහා කාර්යයක්. පිට්ටු තම්බන එක යමාරු පාරි. ඒකින් ඔහෙම ගෙනින් දෙන එකයි ඇත්තේ. මේක හරි අසාධාරණ කතාවන්නේ. මමයි කුරහන් ටිකෙන් භාගයක් අපරලා දුන්නේ. දර ටික හොයලා දුන්නේ. මම නම් ඕක කීනවා දෙන්න හොඳෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් මම විසඳුමක් දෙන්නම්. අපි දෙන්න මේ දැන් ඉඳලා කතා කරමු. හැබැයි ඉස්සරම කතා කරන එක්කෙනා පිට්ටු බම්බුව ගෙනින් දෙන්න ඕනේ. හොඳයි. ඒ යෝජනාවට මමත් එකගයි. අන්නේ ඔය දොර මුල්ලට යන්න මම මේ දොර මුල්ලට යන්නම්. මම ගෙදර ආවේ හුඟක් දවසකින්. අම්මයි අප්පච්චි සනීපෙන්ද දන්නේ. ගෙදර දොරවලුත් තැනලා දාලා. අම්මේ අප්පච්චි සමහර විට වත්ත පිටිය වැඩලා දන්නේ නැහැ. අම්මේ අප්පච්චි ආයෙත් ගෙදර වල ගිහින් බලමුකෝ. අම්මේ මේ ඉන්නේ අප්පච්චි. කතා කරන්නකෝ අප්පච්චි කතා කරන්නකෝ. මේ ඉන්නේ අම්මා කතා කරන්නකෝ. අම්මේ කතා කරන්නකෝ. මේ දෙන්නට මොකද වෙලා තියෙන්නේ? යකෙක්වත් ගහද දන්නේ කතා කරන්නකෝ. මේ දෙන්නට හොර කට්ටලිය කියලා හොර තොවියක් නටන්න ඕනේ. ඉන්න
හොඳයි.